හරි. අපි දැන් මේ ගේම් එක ඇනලයිස් කරන්න යන්නේ 1905 ඇදපු ගේම් එකක්. කියන ග්‍රෑම් මාස්ටර් ගේම් එකක්. මේකේ බිඩ් ඩික්ලයින් වෙරියේෂන් එක මේක පැරදිලා තියෙනවා. මේ පළවෙනි මූව එක C4. වයිට් අදිනවා. ඊට පස්සේ E කළු අදිනවා E6. ඊට පස්සේ D4 සෙල්ලම් කරනවා. වයිට් සෙල්ලම් කරන්නේ queen's gambit opening එක. black ඒක ඩික්ලයින් කරනවා. ඒක තමයි queen's gambit ඩික්ලයින් වෙරියේෂන් කියලා කියන්නේ. ඊළඟට D5 knight C3 knight F6 bishop G5 එතකොට මෙතන පින් එකක් දීලා තියෙනවා පින්ට මෙතන මෙයා හොඳම මූව එක විදිහට සලකන්නේ knight B D7 එයා අදිනවා ඊළඟට pawn E3 pawn C6 knight F3 bishop E7 queen C2 එයා try කරන්නේ bishop එක D3 දාලා මේ කින් සයිඩ් එකේ කාසල් එක සයිඩ් එකට ඇටැක් කරන්න X7 කොටුවට වගේ ඊළඟට කාසල් rook D1 rook E8 bishop D3 H2 කොටුවට ඇටැක් කරනවා හැබැයි මේ වෙලාවේ කළු එක්කෙනා try කරනවා bishop දැන් ඇදපු මූව එක තව මූව එකක් අදින්න ඕනේ ඉතින් එයා D cut C4 කරනවා white එක කරන්න තියෙන හොඳම මූව එක මේ වෙලාවේ bishop ගෙන් pawn කපන එක bishop කපනවා bishop ගෙන් pawn කපනවා ඊට පස්සේ knight D5 black කියන්නේ pieces ටික exchange කරගන්න වගේ තමයි යන්නේ ඊළඟට bishop cut E7 queen cut E7 ඊට පස්සේ white castle කරනවා inside castle එකක් ඊට පස්සේ black B5 ගහලා bishop එක attack කරනවා සහ black ගේ idea එකක් තියෙනවා මෙන්න මේ bishop එක B7 වලින් ගන්න ඉස්සරහට අපි බලමු ඊට පස්සේ bishop cut D5 C cut D5 මෙතන pawn දීලා තියෙනවා B5 වල ඒ කියන්නේ pawn නිකන් දීලා තියෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි rook ගේ file එක open කරන්න බලාගෙන හැබැයි white එක ගන්නවා pawn එක knight cut B5 ඊට පස්සේ bishop A6 දාලා attack කරනවා මෙතන pin එකක් එක තමයි එන්නේ knight අයින් කරොත් මෙතන rook down ඊට පස්සේ queen අදිනවා A4 වලට ඊට පස්සේ bishop cut B5 bishop ගෙන් B5 කපනවා ඊට පස්සේ queen cut B5 rook EB8 ඒ කියන්නේ B5 එකේ ඉන්න rook B8 වලට ඇවිල්ලා point attack කරනවා ඊට පස්සේ queen E2 A5 rook C1 file එක අල්ල ගන්නවා white queen D8 rook C3 A4 rook FC1 rook double කරනවා queen A5 නැත්තම් මේක මොකද අර අවුට් කරලා